ඉතිමත්මින් කායේ විවිධාවාදා උප්පජ්ජන්ති සේයති දං එමතුම් තිසරණ සහිතතුම් වූ පංචශීලයේ සමාදන් වීම උදෙසා කෙවරක් නමස්කාරය කියන්නේ. Dutiyampi buddhang saranang gacchami Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Satiyampi buddhang saranang gacchami Satiyampi dhammang saranang gacchami Satiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadam samadhiyami Adinādāna veramani sikkhapadam samadhiyami Kāmesu miccācārā veramani sikkhapadam samadhiyami Mukhavādā veramani sikkhapadam samadhiyami Surāmēraya majjapāmattattāna veramani sikkhapadam samadhiyami Vanesu bhutang mohandradhara bhavidang bhavabhagya harang lokuttamang saranatang yadi deva devang jinendra siya avarang sirasa namami merung virajita samang viyabuddha rajang sridanta sagara samang viyadamma rajang sabbula pabbata samang viyatsanga rajang Shri Buddha Dhamma Guna Sangha Vara Namami
කාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස තුරන්සෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මනෝ පුබ්බං මනසාචේ පදුන්තේන වාසති වා කරෝති වා තතෝරං දුක්ඛ මන්වේති චංකං වාතෝ පදන්ති කවේ කුබුර ශ්‍රී බෝධිසත්වාරාම පුරාණ විහාරාධිපති ගරුකටයුතු පින්වත් පණ්ඩිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ විහාරස්ත පින්වන්ත මහා සංඝරත්නයේ අවසරයි. අද ශ්‍රී බෝධිසත්වාරාම විහාරස්ථානයේ ධම්මසභා මණ්ඩපයේ තැන්පත්ව ධර්ම ශ්‍රවණය කිරීමේ අභිලාෂය ඇතිව ධර්ම ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන යුතුව ධම්මසභා මණ්ඩපයේ තැන්පත් වෙලා ඉන්න ධර්මාශ්‍රවණාභිලාෂී කදහැති වාස්නාවන්ත ගුණගරුක පින්වන්ත පින්වතේ අද පුරාණපුර සපවර්තක පොහොය දවසේ උදේ ලාංකීය බෞද්ධ ජනයා විශේෂිත වූ පොහොය දවස. මොකක්ද මේ විශේෂණ කාරණාව? මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීම. මේ සියලුම කතාව පටන් ගන්නේ ඊට එහාට ගියාම අවතාරින්ද නිග්‍රෝධ පුංචි සාමණේරයන් වහන්සේගෙන්. නිග්‍රෝධ පුංචි සාමණේරයන් වහන්සේගේ තමයි සියලුම කතාව පටන් ගන්නේ. විශේෂ පොහොය දවසක් ඉඳලා ඒ කාරණාව සිහිපත් කරන එක අපි දන්නවා අශෝක කියලා රජ කෙනෙක් හිටියා. අශෝක රජතුමා. එතුමා පටන් ගත්ත දිග්විජය. මොකද්ද? දිග්විජය. මොකද්ද මේ දිග්විජය කියන්නේ? රාජ්‍යයෙන් රාජ්‍ය පටන් කරලා අල්ලා ගන්නවා. තමා සතු දෙයක් බවට පත් කරගන්නවා. දැන් මේ දිග්විජය කරපු අශෝක රජතුමා ඒ සටන් තුල ලක්ෂ ගාණක් මිනිස්සු මැරුවා. ලක්ෂ ගාණක් හිරේ දැම්මා. තමන්ගේ මවගේ ඒ වගේම සුළුමවරුන්ගේ ආදී පිරිසගේ සියලුම සහෝදර පිරිස 90 ගාණක් ඝාතනය කළා. දැන් මහා යුද්ධ කරලා රාජ්‍යයන් ගොඩාක් අල්ලගෙන
අධිරාජ්‍යයක් සකසාගෙන මෙතුමා අධිරාජ්‍යයේ තුනක්. දැන් අර විදිහට දුෂ්ට පරිටු රෞද්‍ර පුද්ගලයේ බවට පත්ුනේ හින්දා අශෝක රජතුමාට නමස් පට බැඳුනා. මොකද්ද? චණ්ඩාශෝකය. මේ අධිරාජ්‍යය නම් මොකද්ද? චණ්ඩාශෝක අධිරාජ්‍යය. නමුත් පින්වතුනි කොච්චර රාජ්‍යයන් අල්ලගන්න පුළුවන්කම තිබ්බත් තමන් උදේහා කනස්සල්ලෙන් පසුතැවිලි වෙවි දුක් වෙනවා. මගේ මේ අත් දෙකේ මිනිස්සුෝ ලක්ෂ ගණනක් මැරුණා නේද? මගේ අත් දෙකේ මගේම සහෝදරයෝ මම මැරුණා නේද කියේ උදේහා දුක් වෙනවා. තමන්ගේ පිට හදා ගන්න පුළුවන් ධර්මයක් හිරුවා. ඉන්දියාවේ වෙන්නේ ආගම් 60 ගණනක් තිබ්බනේ. ඒ කිසිම ආගමක මේ ගිනි ගන්න තැවෙන පොඩි වෙන සිත නිවා දවන්න පුළුවන් ධර්මයක් තිබ්බද? තිබ්බේ නැහැ. දැන් කරගන්න දෙයක් නැතුව රාජ සභාවේ සදරු තලේ අහට යනවා මෙහාට යනවා. මෙහාට යනවා අහට යනවා කරගන්නද. එහෙම අහට මෙහාට යනවා වේලේ මල්යායින් සංසුන් ගමනින් එක්තරා සාමණේරයන් වහන්සේ නමක් වැඩම කරනවා. දැකලා හිත පැහැදුනා. ඔයාලා මත එක්තරා අමාත්‍යවරේ පිරිවෙන් විහාරයක විසුණු වහන්සේලා වඩින්නා වූ සංසුන්ගම දැකලේ විහාරස්ථානයේ විශේෂ දෙමහල් ධර්මශාලාවක් ඉදිකරලා දුන්නා. ඉතින් මේ ධර්ම චණ්ඩාශෝක අධිරාජ්‍යය දුක් වෙවි සතුටුතලේ අහට මෙහාට යද්දී පොඩි සාමණේරයන් වහන්සේගේ ගාන විලාසයේ සංවර භාවයට පැහැදිලා රාජපුරුෂයෙක්ට කිව්වා අර ගුණාමතුරුන්ට රාජ සභාවට වැඩම කරන්න කියලා. දැන් මේ පණිවිඩය කිව්වා ස්වාමීනි මහරජතුමා කිව්වා වහන්සේට රාජ සභාවට වැඩම කරන්න කියලා. උන්වහන්සේ වැඩම කරාට පස්සේ චණ්ඩාශෝක අධිරාජයා කිව්වා ස්වාමීනි මේ රාජ සභාවේ ඔබ වහන්සේට සුදුසු යයි යම් ආසනයක් වේද ඒ ආසනේ තැන්පත් වෙන්න කිව්වා. දැන් කොහෙද තැන්පත් වෙන්නේ? රාජ සිංහාසනේ. රාජ සිංහාසනේ තැන්පත් වුණා. ඒක ඔබ වහන්සේ දන්න ධර්මයක් වේද දේශනා කරන තේක්වා කිව්වා. ඒ පොඩි සාමණේරයන් වහන්සේ ධම්මපදයේ අපමාදවාගේ එක ගාථාවයි. අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තාන නියන්ති ඒකමත්තාය ප්‍රාණතා. අභිධර්මයෙන් ධර්ම දේශනා කරන්න කියලාද? නෑ අයියේ. ඒ කෙනාට සරිලන්නා වූ ධර්මයක් දේශනා කරන්න ඕනේ. දැන් මෙතන අධ්‍යාපනය ලබන වයස අවුරුදු 5 ළමයි ඉන්නේ කියලා හිතමුකෝ. දැන් මම ධර්මාසනයේ තැන්පත් වෙලා ආගන්නේ හරියට මේ අපි කරනවා පංච ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. මේවා කරමුත් පහයි. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය. මේවා වගේ ඇලීමෙන් කාම තණ්හා ආදී වෙනවා. දැන් තේරෙනවද? ඒ අවුරුදු 5 ළමයට තේරෙන්නේ. ඒ තත්ත්වයට අනුව තේරෙන දෙයක් දේශනා කරන්න ඕනේ. අර චණ්ඩාශෝක අධිරාජ්‍යයා හිටපුවේ සිටුේෂන් නැති තත්ත්වය බලද්දී ඒ අධිරාජ්‍යයාට දේශනා කළේ ගැළපෙන්නා වූ දෙයක්. ඉතින් ඒ ධර්මය ශ්‍රවණය කළා. පස්සේ ඔබ ධර්ම ශ්‍රවණයෙන් පස්සේ මේ ස්වාමීන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ කවුද? නිග්‍රෝධ පුජ්‍ය සාමණේරයන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ කවුද?
මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ. මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ තමයි තුන්වෙනි ධර්ම සංගායනාව කරන්න භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 300 ගානකට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වනවා. තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වන්න ශාසනික ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ ප්‍රධානත්වයේ උතුරන්නේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ. රාජ්‍ය අනුග්‍රහය දක්වන්නේ ධර්මාශෝක අධිරාජ්‍ය. දැන් ඕන ධර්ම ශ්‍රවණය කරලා අර රෞද්‍ර ගොරෝසු ගති පැවතුම් වලින් චණ්ඩාශෝක අධිරාජ්‍ය ඉවත් වුණා. දැන් ඕ ධම්මග යනවා. දැන් චණ්ඩාශෝක ධර්මාශෝක වුණා. චණ්ඩාල පුද්ගලයෝ පවා ධාර්මික පුද්ගලයෝ කරපු ධර්මයක් නෙමේ ලෝතුරා ධර්මය. ගිනිගන්න සිත් නිවපු මහා දහම් ජලාශයේ මේ ලෝතුරා ධර්මය. දැවෙන පොඩි වෙන සිත් සනසපු ධර්මයක් මේ ලෝතුරා ධර්මය. සසර දුක් දුරු කරන නිවන් මාර්ගට පිළිවෙත් දක්වන්නා වූ ධර්මයක් මේ ලෝතුරා ධර්මය. ඒකින්ද ධම්මෝති වචනං කෙත්තං බණ පදයක් පවා උතුම්. භාග්‍යවතුන් වහන්සේගේ දේශනා කරන ලෝතුරා ධම් වචනයක් පවා ශ්‍රේෂ්ඨයි. ධම්මෝති පද මුත්තම භාග්‍යවතුන් වහන්සේගේ ලෝතුරා ධර්මයෙන් ඒකාන්තයෙන් බණ පදයක් පවා උතුම්. ඒ උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ ධර්මයක් තමයි පින්වතුන් මේ අවස්ථාවේ ශ්‍රවණය කරන්න තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් මේ ලංකාදීපය ඇතුළු රටවල් 9කට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ප්‍රචාරයේ යෙදුවා ධර්මදූතයන් වහන්සේලා 9 නමක් ඔස්සේ. ඒ අතර එක රටක් තමයි තම්බපන්නි දේශය අපේ මේ ලංකාව. ලංකාවට වැඩම කර දූතයන් වහන්සේ අතර ප්‍රධානත්වයේ ඇති රහතන් වහන්සේ කවුද? මහින්ද මහරහතන් වහන්සේ. මහින්ද මහරහතන් වහන්සේ කියන්නේ ධර්මාශෝක අධිරාජයාගේ පුතේ. ඉතින් ඔන්න මහින්ද මහරහතන් වහන්සේ ඉතියෝපිය සම්බර බද්දතාල සෝනසාමණේ රාදී උතුම් රහතන් වහන්සේලාද බණ්ඩක උපාසකද කැටුව මිස්සක පවුලට වැඩම කළා. දැන් වැඩම කරාට පස්සේ මුලින්ම රාජ්‍යයකට ධර්මයක් ස්ථාපනය කරන්න, ඒක පවත්වන්න, ව්‍යාප්ත කරන්න මුලින්ම ඒ වටිනාකම, ඒ ඵලය අවබෝධ කරලා දෙන්න ඕනේ කාටද? ඒ රටේ රජතුමාට, පාලකයාට. දැන් ඒ කාලේ හිටපු පාලකයා කවුද? රජතුමා කවුද? දේවානම්පියතිස්ස රජතුමා. දේවානම්පිය කියන්නේ දෙවියන්ට ප්‍රිය. මේ ගෞරව නාමය දුන්නේ කවුද? කවදාවත් දැකලා නැති නොදුටු මිතුරේ කවුද? ධර්මාශෝක අධිරාජා දෙන්න හඳුන්පත් විතරයි ඇවිත් කවදාවත් දැකලා නැහැ. නොදුටු කවදාවත් දැකලා නැති මිතුරු දෙන්න. ඉතින් මේ දේවානම්පියතිස්ස රජතුමා තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපයට වැඩම කරද්දී රාජ්‍ය කළේ. දැන් දේවානම්පියතිස්ස රජතුමා මොකද කරන්නේ? යනවා දඩකෙළියේ. දඩයන්තරමික සෙල්ලමක් විදියට රාජවංශයේ පැවතුණානේ. දඩයන් කරනවා කියන එක සෙල්ලමක් විදියට. නැතුව මේ මරණ කන්නම නෙවෙයි. සෙල්ලමක් නෙවෙයි. දැන් මිහිඳු මහරහතන් වහන්සේට තිස්ස නැත්නම් දේවානම්පියතිස්ස රජතුමාව පෙන්වුම් කරවන්න ඕනේ හින්දා ඒ මිත්‍ර පවලකට යවන්න ඕනේ. මොකද කරේ? එක්තරා දෙවි කෙනෙක් මුලේදී දේශයක් මවාගෙන ඒ පැත්තට දිව්වා.
තිස්ස පන්නනවා උනාපස්සේ කීතල දුන්න ගැටුවා. පන්න යද්දී මිහිඳු මහ රහතන් වහන්සේ දකින්නවත් දේවානන්ද දෙවිස මහ රජතුමා දැකලා තිස්ස කියලා කතා කරා. තුමාට දැන් යකුණක් ගයි මම මේ රටේ පාලකයා, මම මේ රටේ නායකයා, මම මේ රටේ මහා රජතුමා. මගේ නම කියලා කතා කරන කවුද ඉන්නේ ජගතේ? බැලුවා පේන්නේ. ආයෙත් මිහිඳු මහ රහතන් වහන්සේ තිස්ස කියලා කිව්වා. කතා කරා. බැලුවා ඒ කවුද කියලා. බලද්දී නිස්සක පවුලේ රහතන් වහන්සේලා වැඩ වාසය කරනවා. අහුවා ඔබ වහන්සේලා කවුද? මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා සමනාදයන් මහරජ ධම්ම රාජංසකාවකා තතේ අනුකම්පාය ජම්බු දීපා ඉදාගතා. මහරජ අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රමණ ශ්‍රාවකීන් වහන්සේලා. කවුද? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රමණ ශ්‍රාවකීන් වහන්සේලා. අපි මේ ලක්වැසි සැමට අනුකම්පා පිණිස නිවන් යමට පිළිවෙත් ඇති මේ ධර්මය රැගෙන ජම්බු දීපා දඹදිව සිට ඉදාගතා විසන්ධි කරා ඉද ආගතා මෙහි පැමිණියා කියලා කිව්වා. දැන් මොන ඔතනින් තමයි ආරම්භ කරන්නේ මේ ශාසනයේ ව්‍යාප්තිය. ඉතින් මහින්ද මහරහතන් වහන්සේ මේ ධරණි තලයට වැඩම කළේ මෙවන් උතුම් පොසොන්පුර පසළොස්වක පොහොය දවසක සාදු පින්තුන් මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ මොනවද? අපි බණ කියනවා කියලා ධර්ම ශ්‍රවණය කරනවා. අපේ ධර්ම දේශනාවක් තියෙනවා. ධර්ම දේශනාවට ධර්ම දේශනය ධර්ම කියනවා කියන්නේ ධර්ම. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? ධර්ම ශ්‍රවණය කරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඵලය ලබා ගැනීමේ අන්තය කරා යන්න නම් අවස්ථා තුනක් තියෙනවා සම්පූර්ණ කරන්න ඕනේ. කීයද? තුනක් තියෙනවා. ධර්මාසීන තුන. මා කලින් කියන තුනට අනිත් ධාරේත චරාත ධම්මේ සුනාත ධාරේත චරාත ධම්මේ. සුනාත කියන්නේ ශ්‍රවණය කරන්න. ධර්මයේ ශ්‍රවණය කරන්න. දැන් මේ අවස්ථාවේ අනිත් පැත්තෙන් කරාට ගියේ මනින් නැතුව හයියටවත් එකතු වෙන්නේ නැතුව මොකද කරන්නේ? ධර්ම ශ්‍රවණය කරනවා. ස්වාමීන් වහන්සේ ඒක ඉන්නේ හරි ගොඩක් ලේසි. බණානක ලේසි. දෙවෙනි එක ධාරේත ධර්මය අවබෝධයෙන් මතක තියාගන්නවා. අද පැය 3ක් ධර්ම දේශනා කරනවා නම් 7 8 9 10 මොනවද කියන්නේ? ධර්ම දේශනාව තුළ උපරිම දාම් කාරණා 25 දේශනා කළා කියලා දන්නවද? ඒ 25න් 5ක්වත් මතක තියාගන්න උත්සාහවත් වෙන්න. හැබැයි බණහන එක
ධර්මයේ මතක තියාගන්නවා කියන සුණාතර වාරයේද ඔය දෙක ගොඩාක් ලේසි. හැබැයි තුන්වෙනි එක ගොඩාක් අමාරුයි වගේම හැබැයි කරන්න ඕනම දේ තමයි තුන්වෙනි එක. මොකද්ද? තරාත ධම්මේ. ඒ ධර්මය අනුගමනය කරන්න ධර්මයේ හැදෙන්න ඕන. කොච්චර ධර්මයේ දැනන විදියට වැඩක් නැහැ. ඒ ධර්මය අනුගමනය කරේ නැත්නම් ඒ ධර්මයේ නැතුරුනේ නැහැ. නිගාමකට නිග්‍රහයකට කියනවා නෙවෙයි. ආරංචි අර ත්‍රිපිටක වාගීශ්වර හිමි නම බරපතල වැරද්දකට අත්අඩංගුවට ත්‍රිපිටක වාගීශ්වර කියන්නේ ත්‍රිපිටකයේ දිය කරලා බීලා අගට මොළට මොළට අගට කටපාඩමින් කියන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ බුද්ධ භාෂාදී ධර්මයන් අන්තර්ගතයෙන් ත්‍රිපිටකයේ තුල. ඒ ඔක්කොම කටපාඩම්. හැබැයි උන්වහන්සේ සම්මත කරපු ස්ථීරවම උන්වහන්සේ බරපතල වැරද්දක් කළා කතරගම. එහෙනම් ධර්මය කොච්චර කටපාඩම් වෙලා තිබ්බත් මදි ඒ ධර්මයේ අනුගමනය කළේ නැත්තම් ධර්මයේ අගට මොළට ත්‍රිපිටකයේ අගට මොළට මොළට අගට කොච්චර කටපාඩමින් කියන්න පුළුවන් වැඩක් නෑ. ඒ සතමන් මාතේ ගියේ නැත්තම් ධර්මයේ කොච්චර මතක තියාගත්තත් බණ පොත් කියවුවත් බණ ඇහුවත් වැඩක් නෑ. ඒ ධර්මයේ අනුගමනය කළේ නැත්තම් වැඩක් නෑ. වැඩක් තියෙනවද? වැඩක් නෑ. අපි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ධර්ම දේශනා කරද්දී අපි ඔය වගේ වාඩි වෙලා අද්දකින් වැඩගෙන ධර්ම ශ්‍රවණය කරන්න ඇති. නමුත් අතර මන් මොනේ කොහොමද අපේ ජීවිතේ ඇයි කොච්චර බණවුවා ඒ සඳහන් මාවතේ යමි අවබෝධය ලබා ගනිමින් නිවන් මඟ පසක් කරගත්තේ නැති නින්දාමයි. ඒකින්දා ධර්ම ශ්‍රවණය කරමින් ධර්මයේ මතකයේ තියාගනිමින් ඒ සඳහන් මාවතේ යමි පරම නිවන් සිරිතකට පසක් කර ගැනීම පිණිස මේ උතුම් වූ සඳහන් දේශනාව හේතු වේවා වාසනාව වේවා තථා සාවුකාරයක් පාදා. මේ ලෝකේ තියෙනවා දුර්ලභ කාරණා කියලා තියෙනවා. දුර්ලභ කාරණා හතරක් තියෙනවා. කියලා තියෙනවද? හතරක් තියෙනවා. මොනවද හතර? දුර්ලභංච මනුස්සං බුද්ධං පාදෝච දුර්ලභෝ දුර්ලභා ඝන සම්පත්ති සන්ධම්මෝ පරම දුර්ලභෝ. දුර්ලභ කාරණා ලෝකේ තියෙන්නේ හතරයි. පළවෙනි එක දුර්ලභංච මනුස්සත්තං මනුෂ්‍ය භාවයේ දුර්ලභයි. මේ පන්සල් ඉඩම ගන්නකො පන්සල් ඉඩමේ ඕනෝගෙන් බෝනයි කැලපොත්තෝ කුමි කෝබි ගණන් කරනකොට කිව්වද? ගණන් කරන්න බැරි තරමට ඉන්නවා. මම ඒ අතර කියනවා මේ පන්සල් භූමියේ ඉන්න මිනිත්තු ගණන් කරන්න කියලා. අතේ පයේ ඇඟිලි ගානකට ගණන් කරන්න පුළුවන්. එතනින්ම තනාතයි ස්ථිරයි අවිමතයි සම්මතයි දුර්ලභංච මනුස්සත්තං මනුෂ්‍ය භාවයේ දුර්ලභයි. ඒ දුර්ලභ වූ මනුෂ්‍ය භාවය ඔබට අපට ලැබිලා තියෙනවා. එහෙනම් මේ හතරෙන් එකක් අපට ලැබිලා තියෙනවා. අනිත් එක මොකක්ද? බුද්ධං පාදෝච දුර්ලභෝ බුද්ධෝත්පාද කාලයේ උප්පත්ති ලැබීම දුර්ලභයි. බුද්ධෝත්පාද කාලයේ එක බුද්ධ ශූන්‍ය කාලය තව එකක්. බුද්ධ ශූන්‍ය කාලය කියන්නේ මන පදයක් එදාට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ නැහැ. බුද්ධ ශූන්‍ය කාලයක ගරහන මේ බයින එක විష్ණු වහන්සේ නමක්වත් දකින්න හම්බෙන්නේ නැහැ. ඔබ ගුණ කියන එක විష్ණු වහන්සේ නමක්වත් දකින්න හම්බෙන්නේ නැහැ. චූරක නූල් පොටක් දකින්න හම්බෙන්නේ නැහැ.
භාග්‍යවත් වහන්සේගේ ගුණයක් ඇහෙන්නේ නැහැ. පින කියන වචනයක් ඇහෙන්නේ නැහැ. මනුෂ්‍යෝ බුද්ධ ශූන්‍ය කාලේ දුක්දිරිතේ අනාපතේ නොමග යනා වූ ලෝකයක් ඔස්සේ යනවා. ඔවුන් යන්නේ වැඩි හරිය දුගතියට. නමුත් මේ කාලය බුදු ශූන්‍යද? මේක බුද්ධෝත්පාද කාලය. උදේ දවල් හවස රැ පාන්දර අලුයම හැම වෙලේම ගුවන් විදුලි වල රූප වාහිනී වල කොච්චර ධර්ම දේශනාවද? ආශිර්වාද පූජා පිළිත් දේශනා පින්කම් මාලා පන්සලක් පාසා අඩියක් පාසා දානසල්. මේක බුදු ශූන්‍ය කාලය. මේක බුදු ශූන්‍ය කාලය නෙවෙයි. එනම් බුද්ධෝත්පාදෝච දුර්ලභෝ බුද්ධෝත්පාද කාලයේ උත්පත්තිය ලැබීම දුර්ලභයි. ඒ අවස්ථාවට ලැබිලා තියෙනවා. ඔන්න හතරෙන් දෙකක් දැට ලැබිලා තියෙනවා. අනිත් එක මොකද? දුර්ලභා කන සම්පatti. කන සම්පatti කියන්නේ කැම්පේන සම්පත්තිය නෙවෙයි. කන සම්පatti කියන්නේ ෂණ සම්පත්තිය. ෂණ සම්පත්තිය කියන්නේ මොකද? ඇත් කන නාසාදී ඉන්ද්‍රියක් මනාව පිළිලා පිළිම. ඔබේ කන් දෙක සම්පූර්ණයෙන් ඇහෙන්නේ නැත්නම් කොච්චර ඔබට දෙන්නතුනේ බුදු ගුණ ඇහෙන්න බුදු ගුණ කොච්චර වන්දනා දීපත් එකක්වත් ඇහෙන්නේ. බණ පදයක් ඇහෙන්නේ. හැබැයි ඔබේ ඇත් කන නාසාදී ඉන්ද්‍රියක් මනාව පිළිලා තියෙනවා. කරන පින්කම ඔබේ ඇස් දෙකෙන් දැකබලා සාරුපාර පවත්තන්න තරම් ඔබට ඉන්ද්‍රියන් මනාව පිළිලා තියෙනවා. පින් කරගැනීමේ හැකියාව මනාව පිළිලා තියෙනවා. අන්න ඒකට කියනවා ෂණ සම්පත්තිය. ඒවත් කන සම්පත්තිය. ඒක ඔබට ලැබිලා තියෙනවා. දුර්ලභ වූයේ ෂණ සම්පත්තිය ඔබට ලැබිලා තියෙනවා. ඔබ වාග්යවන්ත නේද? ඒ කාන්තෙන් භාග්‍යවන්තයි පුණ්‍යවන්තයි. ඔය මනුෂ්‍ය භාවය බුද්ධෝත්පාද කාලයේ උත්පත්තිය ලැබීම පින් කර ගැනීමේ හැකියාව ඇතුළත්ව අස්කන්නාසාදී ඉන්ද්‍රියන් මනාව පිළිලා පිළිම නම් වූ ඡල සම්පත්තිය කියන තුනටම වඩා සද්ධම්මෝ පරම දුර්ලභෝ සද්ධර්මයේ පරම දුර්ලභයි. කොච්චර මනුෂ්‍ය භාවයේ තිබ්බත් බුද්ධෝත්පාද කාලේ උපත්තිය ලැබුවා පින් කරගෙන හැකියාව තිබ්බත් අස්කන්නාසාදී ඉන්ද්‍රියන් මනාව පිළිලා තිබ්බත් වණ පදයක් තමන්ට හැන්නට වඩා දෙවියෙක් වැඩක් නැහැ. හැබැයි ඔබට ඒ දුර්ලභ පරම දුර්ලභ වූ සද්ධර්මය ලැබිලා තියෙනවා. මේ අවස්ථාවේ ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. එහෙනම් මේ ලෝක ධාතුවේ දුර්ලභ කාරණා හතරම ඔබට ලැබිලා තියෙනවා නම් මේකනේ මටත් ලැබිලා තියෙනවා නම් අපි ඔක්කොගේම ලක්ෂණ සංඛ්‍යාවක් අහකට විසිකලා මොකද සුද නෙමි කිමවීරිය නොකරන්නේ. ඒකෙන් අපේ උතුම් නිවන මඟ මතක් කරගෙන අභිලාෂයලා කටයුතු කරමින් නිවන පිණිස උත්සාහවන්තව කටයුතු කරත්වා සාරුපාරයක් පවත්වනවා. අද දවසේ උතුම් සදාම් දේශනාවේ ධර්ම මාතෘකාව විදියට මම තෝරා හදාගත්තේ. විනාඩි 30ක් ගියා. ඒකත් අමතක කරලා මාතෘකාව. දන්න ගමන් තමයි මේ විතරක් මනෝ උපමා ධර්මා කියන ගාථා. ඔය කතාව ඔක්කොම පැත්තකින් කියන්නේ. හින්දු බැතිමතුන්ගේ අර්ථය මොකද්ද? උත්තර දෙන්න ඕනේ. හින්දු බැතිමතුන්ගේ අර්ථය මොකද්ද? භගවද් ගීතාව. ක්‍රිස්තියානි බැතිමතුන්ගේ අර්ථය මොකද්ද? බයිබලය. ඉස්ලාම් බැතිමතුන්ගේ අර්ථය මොකද්ද? කුරානය. බෞද්ධයාගේ අර්ථය මොකද්ද? ඔගේ බුදුන් මුදාන අනිත් තැන්වල හැමදාම ත්‍රිපිටකය ඒකනේ
එහෙනම් ත්‍රිපිටකයේ ත්‍රිපිටකයේ කියන්නේ අපේ ප්‍රධාන ධර්ම ග්‍රන්ථ මූලාශ්‍රයන් පවතින එක. ඒකේ ධර්ම ග්‍රන්ථ ගොඩක් තියෙනවා. හැබැයි අත්පොතක් කියන්නේ අපේ දරා ගන්න පුළුවන් දාන පුස්තකයක්. ත්‍රිපිටකයේ අත්පොත දර ගන්න නම් පිළිපස්සේ ඩීමෝ බට්ටාරුඩියක්වත් යන්නේ නැතන අරන් යන්න වෙනවා. අර ප්‍රධාන ග්‍රන්ථ මූලාශ්‍රය ත්‍රිපිටකයේ නමුත් බෞද්ධයාගේ අත්පොත ලෙස සැලකෙන්නේ මොකද්ද? ධම්මපදය. ධම්මපදයේ අන්තර්ගත වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ බුද්ධ දේශනාවේ ග්‍රන්ථ 15ක් තියෙනවා. ග්‍රන්ථ 15 එක ග්‍රන්ථයක් තමයි ධම්මපදය. ධම්මපදයේ වර්ග 26ක් තියෙනවා. වර්ග 26 ගාථා 423ක් තියෙනවා. ඒ ගාථා 423. ඒ වගේම වර්ග 26 පළවෙනි වර්ගයේ පළවෙනි ගාථාව ධර්මාසුතාව. මොකද්ද? මනෝ කුම්භංගමා ධම්මා මනෝ සෙන්තා මනෝමයා මනසාජේ පතුන්තේන ආසතිවා කරෝතිවා තතෝ නන්දුන්ත මන්දේති චංකං වාසෝ පදම්ති. ඔය ගාථාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? එක්තරා තරුණයෙක් කියලා පාල කියලා. මොකද නම? පාල. පාල තරුණයා මොකද කරේ? පැවිදි වුණා. පැවිදි වෙලා මෙයා නිතර මොකද කරන්නේ? භාවනා කරනවා, විදර්ශනාවක් කරනවා. නිතර භාවනා කරන එක. භාවනා කරලා මාස්සේ අවබෝධ ඥානයටපත් වෙනවා. අරහත් මාර්ගඵලය ලබනවා. හැබැයි උන්වහන්සේ රහත් වෙනවා සමගම එක්තරා දුක්ඛිත ක්‍රියාවක් කරනවා. මොකද්ද? උන්වහන්සේ රහත් වෙනවා සමගම ඇස් දෙක අන්ධ වෙලා යනවා. ඇස් දෙක අන්ධ වෙලා යනවා. එහෙම ඇස් දෙක අන්ධ වෙලා යන හේතුව මොකද්ද? කම්ම විපාකජා බාධා. හේමානන්ද සූත්‍රයේ රෝග වස්තුවක් තියෙනවා. ඉතිමත්මින් කායේ විවිධා බාධා උප්පජ්ජන්ති සේයති දං චක්ඛු රෝගෝ සෝත රෝගෝ කාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ දීඝ රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ ආරෝධාදෝ විනාශෝ දෞජරෝ කුච්චි ආදී රෝග වස්තුවක් තියෙනවා. ඒ අතරතාව එකක් තියෙනවා මధుමේහෝ. උපාදානවලගේ ලබන ඥාතිය. මధుමේහෝ දීර්ඝයව ඔය රෝග වස්තුවල එක රෝගයක් තියෙනවා. කම්ම විපාකජා බාධා. කර්ම විපාකයන් කරන කොටගෙන හටගන්නාවාද. අරහංතුරුන්ට අරහත් තුන හාමුදුරුවන්ට ඇත්තේ අන්දරුනේ කර්ම විපාකයක් ඵල ලබා දෙන්නේ කම්ම විපාක ජාවාදා කර්ම විපාකයන් හටගන්නා ආවාදය. ඉතින් උන්වහන්සේගේ නම දැන් මොන්න ප්‍රකට නමක් මොකද? චක්කුපාල මහරහතන් වහන්සේ. චක්කු කියන්නේ ඇට. පාල හරින නම. දැන් චක්කුපාල මහරහතන් වහන්සේ තමයි කවුරුද කියන්නේ. උන්වහන්සේ අන්තර වෙන්නේ සක්මන් කරනවා. මොකද කරන්නේ? සක්මන් කරනවා. අහට වඩිනවා මෙහාට වඩිනවා. අහට වඩිනවා මෙහාට වඩිනවා. සම්පූර්ණ සක්මන් කරද්දී පොන්චි සත්තු පෑගෙනවා. දැන් මොන්න තේමතුන් ඇවිදින්න සත්තු කීයක් මැරෙනවා. ඉතින් අර චක්කපාල මහරහතන් වහන්සේ සක්මන් කරද්දී පොන්චි සත්තු පෑගෙනවා.
මේක දැක්ක පුතර්ජන වික්‍රම වාසේලා කීපනවා. දැකලා අදාබරන්න සම්පෝලි කියලා භාග්‍යතුන් වහන්සේ ගාට ගිහින් කේලමක් කිව්වනේ. භාග්‍යතුන් වහන්සේ අන්නර කාලහාමුදුරුවෝ සක්මන් කරනවා සත්තු මරවල. කවුරු හරි දැක්කොත් නිග්‍රහයටපත් වෙන්නේ ලැජ්ජායද. භාග්‍යතුන් වහන්සේ දීපත් කරනවා මහණෙනි ඒ අකුසලයක් වෙන්නේ ඇයි? ඒතර ප්‍රාණඝාතයක් වෙලා නැහැ. එහෙනම් ප්‍රාණඝාතයක් වෙන්නේ කොහොමද? ප්‍රාණඝාතයක් වෙන්න අංග කීයක් සම්පූර්ණ වෙන්න ඕනද? අංග 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ. පානෝ මවේ පාන සංඤේ වදක චිත්ත මුපක්කමෝ තේන ජීවිත නාතෝච අංගා පංච වදස්ති මේ. පානෝ මවේ පණ තියෙන්න ඕනේ. දැන් මේ සතෙක් කියලා ගන්නවා. මේ ඉන්නේ සතෙක්. පානෝ හරි පණ තියෙන්න ඕනේ. පාන සංඤී අපි මේ සත්‍යයට පණ තියනවා කියලා දැනගෙන ඉන්න ඕනේ. වදක චිත්ත මරණවා කියන චේතනාව පිටුවිල්ල තියෙන්න ඕනේ. උපක්‍රම වෙනවා. මරණ උපක්‍රමය ගන්න ඕනේ. තේන ජීවිතනාතෝච ඒ උපක්‍රමයෙන් ඒ සත්‍යයෝ කවුරු පණ කියන කෙනාගේ ජීවිතය නැතෙන්න ඕනේ. ඔය අංග 5 සම්පූර්ණ වුණොත් විතරයි ප්‍රාණඝාත අකුසල කර්මය වෙන්නේ. එතකොට චක්කුපාලාමුදුරෝ මරණවා කියන චේතනාව තියෙනවද? සම්ප්‍රතිපැගෙන්නේ නැහැ. එහෙනම් එක අංගයක් සම්පූර්ණ නැහැ. අංග 5න් 4ක් සම්පූර්ණ වෙලා නැහැ. 3ක් බෑ, 2ක් බෑ, 1ක් බෑ. අංග 5ම සම්පූර්ණ වුණොත් විතරයි ප්‍රාණඝාතය වෙන්නේ. විස්තර කරන්නම් අහගන්න. දැන් මොන මෙතන උඩ ඉන්නවා සතෙක්. ඒ සතාට පණ තියෙනවා. ඒ සතාට පණ තියෙනවා. පානෝ හරි පණ තියෙනවා. පාන සංඤ්ඤා අපි ඒ සත්‍යයට පණ තියෙනවා කියලා දන්නවා. වදක චිත්ත මේ සත්‍යම මරණවා කියන චේතනාව තියෙනවා. උපක්කමෝ මරණ්ඩ උපක්‍රමයේ දෙවුවා. දුන්නට ඊතාලේ දැම්ම දුපක්‍රමයේ ඊළඟට අහේතු ප්‍රයෝගය කියන්නේ අතින් යවලා එයාකාරී මරණපත් කියන. ඊට පස්සේ ඔන්න උපක්‍රමයේ දෙවුවා විඳ. ඒ උපක්‍රමයෙන් තේන ජීවිත නාසෝච ඒ ජීවිතේ නැතරවා මරුණා. ඔන්න ඔය අංග පාම සම්පූර්ණවත් දැක්වද ප්‍රාණඝාතය වෙන්නේ. දැන් අපි අනිත් උදාහරණ. පානෝ හරි ඔන්න අතර සතෙක් ඉන්නවා. ඒ සතාට පණ නැහැ. පණ නැහැ. පානෝ හරි ඔන්න පණ නැහැ. පාන සංඤ්ඤා හැබැයි අපි හිතන් ඉන්නේ පණ තියනවා කියලා. පේන්නේ අපිට දුරයි. පණ නැති මැරිලා ඉන්න සතෙක් උතර වැටලා ඉන්නවා. අපි දන්නේ පණ තියනවා මොනවා නිදියන් ඉන්නේ කියලා. දැන් මරණවා කියන චේතනාවක් තියෙනවා. තුවක්කුව හරි ගත්තා. වෙඩි තිබ්බා. දැයක ඇග සිදුරු කරන් ගියා වෙඩිල්ල. දැන් හරිනද? අනිත් නේද? අනික අපි පණ තියනවා කියලා මරණවා කියන චේතනාවෙන් වෙඩි තිබ්බට ඒකාංගයක් සම්පූර්ණ නැහැ. මොකද්ද? පණ නැහැ. දැන් ඕන මේකක් තියෙනවා දහයක් කට්ටිය. දහයක් කට්ටිය අතින් තිබ්බා මට පේන්නේ මේ ගිරා කඩේක් වගේ. මට පණ තියෙනවා කියලා මරණ චේතනාව ඇතිව දත්තාතුක්ව වෙඩි තිබ්බා. පළදින් දැක්ක.
අකුසලයක් වෙනවද? අකුසලයක් නැහැ. එහෙනම් මරුණ සත්වයකට වෙඩිල්ල තිබ්බ එක මේක වෙඩිල්ල තිබ්බා සමානයි. පානෝ හවේ දැන් මොන ඉන්න මේ දඩයන් කරලා ජීවත් වෙන පවුල. ඒ පවුලේ තාත්තා සතෙක්ව මරපු නැති සතෙක්ව ගෙනල්ලා තියෙනවා. ගෙදරින් ගැරගහලා. පුතා මොකද කරන්නේ? පුතාට කියනවා පුතා මෙන්න මේ දැන් මේ සත්‍ය හරකේ කියවෝ. අරක දැන් නිදියන් ඉන්නේ. එල්ලෙන්නෙත් නැහැ. අන තියෙනවා ගෙල්ලෙන්නේ නැහැ. තාත්තා කියනවා පුතා මෙන්න මේ මල්ල සතෙක් කියනවා. පුතේ එක සැරයක් ඊතලෙ විදින්න කියනවා. දැන් මේ පුතා හිතන් ඉන්නේ පණ නෑ කියලා. ඔන්න පානෝහාවේ ඒ සත්‍යයට මොකක් කරන්නේ? පාන සංඤී පණ නෑ කියලා පුතා හිතන් ඉන්නේ. වදකටිත් මරණා කියන චේතනාව නෑ මාර්ගය බලන්න බැරි ඉඳ මරණා කියන චේතනාව විතර නෑ. දැන් ඔන්න තාත්තා කිව්වා මොකද්ද? මේ සත්‍යයා මම මරලා ගෙනත් දාලා තියෙන්නේ මගේ ආසාවක් තියෙනවා ඔයාගේ අර දෙකෙන් මෙයාගේ මරට ඊතලින් විදින්න. මරිච්ච සතා කියලා කියන හැබැයි තාත්තා බොරුවක් කියන්නේ මේ සතා නිදියන්නේ හෙල්ලෙන්නේ නැතුව. පුතා එතකොට පණ නැති සතේ කියලා අර දෙවිදිනවා. දැන් මෙතන අකුසලයක් වෙනවද? අකුසලයක් වෙන්නේ ඇයි? අංග පහ සම්පූර්ණ නැහැ. මොකද තමන්ගේ සිතේ මරණවා කියන චේතනාවක් නැහැ. ඒ සත්‍යවල කන නැහැ කියලා තමන් හිතන ඉඳලා තියෙන්නේ. එතකොට එතන ප්‍රාණඝාතයක් වෙන විදිය ඔයෙම නැහැ. ඊට පස්සේ උපක්‍රම දැන් මොකද හරකෙක් ඉන්නවා ඒ හරකට පණ තියෙනවා පණ තියෙනවා අපි දන්නවා හැබැයි මරණවා කියන චේතනාව නැහැ. හැබැයි තමන්ගේ දුක්වත් තියෙනවා නිදිව ලැහැරෙද්දී එකපාරම ගැස්සලා අර වගේ බඩ සිදුරු කරලා යනවා උඹ සතා ඒකෙන් මැරෙනවා. ඒක ප්‍රාණඝාතයක් වෙනවද? ප්‍රාණඝාතයක් වෙන්නේ ඇයි? තමන්ගාව මරණවා කියන චේතනාව නැහැ. දැන් අර චක්කුපාල මහරහතන් වහන්සේ දැන් මොකද කියනවා? පණ තියෙන මේ සත්‍යයට පණ තියෙනවා කියලා අපි දන්නවා මරණවා කියන චේතනාවක් තියෙනවා. ගත්තතුක්ව වෙඩි තිබ්බා උපක්‍රමයෝ ඒ වෙඩිල්ලෙන් සත්වයා මැරුන්නේ නැහැ. හැබැයි මාස 3කින් මැරෙනවා. එතකොට ප්‍රාණඝාත අකුසලයක් කියන එක ප්‍රාණඝාත අකුසලයේ මේ වෙඩිල්ල තිබ්බ කෙනාට හිමි වෙන්නේ අර මාස 3කින් මරුණට පස්සේ සත්‍යය මරුණට පස්සේ නැත්නම් වෙඩිල්ල තිබ්බ යනවා. වෙඩිල්ල තිබ්බ වෙලාවෙම ඒ මරපු කෙනාට ඒ අකුසලය අටගෙන අවසානයි. මොකද මාස 3කින් මරනවා කියලා ඒ ස්වභාවය අනුභව වෙනවා. මොකද කොටුව කියන්නේ නෙමෙයි. ස්වභාවය එහෙනම් මේ අංග පහම සම්පූර්ණ වුණොත් විතරයි ප්‍රාණඝාතය වෙන්නේ. චක්කුපාලහාමුදුරුව වැඩම කරනවා, සම්මන් කරනවා, මරණවා කියන චේතනාව නැති හින්දා ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. ඒක හරිද කියලා එහෙමයි බාලතුමාට ඒ යන තේරෙනවා. ඊළඟ බාලතුමාට දේශනා කරන මානනී ඒ වැඩේ නිකම්ම කරනවා නෙවෙයි. මහරහතන් වහන්සේ නම. දැන් මොන්න පින්වතුන් පස්සට යනකොටද ආම්ද්‍රෝණේ එකම ජේතවනාරාමේ එකම කුටිවල එකම ආවාසයේ වැඩ වාසය කරපු අර පුතජන භික්ෂුන් වහන්සේලා දන්නේ නැද්ද මේ පාලහාමුදුරුවෝ රහත් වෙනවා කියලා? ඔන්න ප්‍රශ්නයක්. දන්නේ ඇයි? මතක තියාගන්න රහතන් වහන්සේලා අනවශ්‍ය පරිදි මම රහත් කියන්නේ. උපරිම කිව්වොත්
භාග්‍යවත් වහන්සේ රහත් භාවය ලැබුවා කියලා සිහිපත් කරනවා. තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට මම රහත් භාවය ලැබුවා කියලා සිහිපත් කරනවා. ඉතින් එයා අනවශ්‍ය පරිදි මම රහත් කියලා කියනවද? නෑ. ඒක රහතන් වහන්සේලාගේ ප්‍රතිපත්තිය. එහෙනම් මොන දැන් ලංකාවේ බිහි වෙලා ඉන්නවා මම රහත් කියන කට්ටිය. නැද්ද? ඈ? මම අරිහතුන් වහන්සේලු. අරිහතුන් නෙවෙයි අරියතුන් වහන්සේ. නෑ මම රහත් කියලා දැන් ඉන්නවනේ පිරිසක්. සමිකර බොරුකාර රහත්ද නැද්ද කියලා බලන්න ක්‍රමයක් කියන්න. සතියලා ඉන්නේ දාන පොඩියට කියලා වීදුරු වාදනය පොලේ ගන්නකො. උඩ ගිහිල්ලා අවදි වෙනවා නම් හොර රහත් කෙනෙක්. ඇයි? කෙලෙස් දුරු කරපු උත්තමයන් වහන්සේලා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා කිසිම විඩකවත් ගැස්සෙන්නේ හෝල්ලන්නේ ත්‍රිපිටකයේ 84000ක් ධර්මස්කන්ධය තියෙනවා. ඒ වගේම අටුවා ටීකා ටිප්පණි ආදී තියෙනවා. ඔය සූත්‍ර තියෙනවා. ඔය එකතරක තියෙනවාද භාග්‍යවත් වහන්සේලාම කෝ රහතන් වහන්සේලාම හෝල්ල බවස්තාව. ඔය එකතරක් හරි තියෙනවාද භාග්‍යවත් වහන්සේලාම කෝ රහතන් වහන්සේලාම ගැස්සුන අවස්ථාවක් තියෙනවද? නැහැ. රහතන් වහන්සේලා භාග්‍යවත් වහන්සේලා කෙලෙස් දුරු උත්තමයන් වහන්සේලා ගැස්සෙන්නේ නැහැ හෝල්ලන්නේ නැහැ. වීදුරු කෝප්පයන් කියන්නේ පොලේ ගාල්කින් ගැස්සනවා නම් හොරවක් කියන්නේ. දැන් ලංකාවේ වියලා ඉන්නවා. මම රහතන් වහන්සේ කෙනෙක් මේ බුදුහාමුදුරුවෝ විදුනේ අන්න අර ලංකාවේ යන අර දැන්. බුද්ධත්වයේ අපි අන්න අතර වජ්‍රාසනයේ දැන් යට ගස්සලා තියෙන්නේ කට්ටිය. මේ අර නිකන් ඔහේ තියෙන ගලක් නැල්ලට මේ වජ්‍රාසනය. අර සතරේ ගමනේ දසපාරමිතා දසෝපපාරමිතා දසපරමත්ත පාරමිතා පූර්ණණය කරපු ඒ උත්තමයන් වහන්සේ නමකට පහළ වුණ වජ්‍රාසනය බල්ලු බවයිල ජරාසනද එතුළු බුදුනේ කල්ප ගානකට පහළ වෙන්නේ වජ්‍රාසනය. මේ අනිත්‍යං සංසාරේ මම සංසාරේ කියනවා කියන්නේ එතකොට මේ රහත් කියලා වර්තමානයේ මම බුදු වෙලා කියලා කියනවාද? මම බුද්ධ කියලා කියනවා. එතකොට තමන් රහත් භාවයේ ලබාගෙන නැතිව මම රහත් කියලා යන උපසම්පදා විශ්වාස කිව්වොත් ඒ උපසම්පදා විශ්වගේ පැවිදි උපසම්පදා වෙනවා හොති. නැවත පැවිදි කළත් පැවිද්දා පිළිටන්නේ නැහැ. උත්තරේ මනුෂ්‍ය ධර්ම පරාජිකාවට කරනවා. දන්නවද? උපසම්පදා විශ්වාස මේ හතරේ එකක් හරි කරොත් ඒ උපසම්පදා විශ්වගේ පැවිද්ද උපසම්පදාව අමෝර්ති වෙනවා. නැවත පැවිදි කළා පැවිද්දක් පිළිටන්නේ නැහැ. හතරෙන් එකක් හරි කරොත් ඒකට කියනවා සතර පරාජිකා. එකක් තමයි ඉස්පියකගේ නියපොත්තේ අභින් හරි රාගික පිටුවිල්ලෙන් ඇල්ලුවොත් හරි පැවිදි උපසම්පදා වෙලා විශ්වෝදී. ආනන්ද පරාජිකා හතරක් තියෙනවා. ඒ අතර එකක් හරි කරොත් පැවිදි හොඳ වෙයි. කිසියම් ඉස්පියකගේ ඇගිල්ලේ නියපොත්තේ අභින් හරි රාගික සිතුවිල්ලේ උපසම්පදා විශ්වාස ඇල්ලුවොත් එතනින් ඒ උපසම්පදා විශ්වගේ පැවිද්ද උපසම්පදා දෙකම අවෝසි. නැවත පැවිදි කළොත් පැවිද්දන් පිළිටන්නේ නැහැ. ඉතින් වර්තමානයේ මම රහත් මම බුදුන් කියලා කියන කට්ටිය රහත් නැත්තම් ඒ අය තමාගාව නැති ගුණ කිව්වා. ඒ පරාජිකාවට පත් වෙලා උපසම්පදා විශ්වාස නම් උපසම්පදාව පැවිදි දෙකම හොති. නැවත පැවිදි කළත් පැවිදි පිළිගන්නේ නැහැ. එහෙනම් වර්තමානයේ රහත් භාවය ලබාගෙන නැති මම රහත් කිය බුදුහාමුදුරුවෝ එබුදුනේ අතන මෙතන කිය විකෘති කරන ධර්ම විකෘතිකයෝ පැවිදි කට්ටිය නෙවෙයි එළදැයිද අහෝසි වෙච්ච කට්ටිය සිවුරු රඳවන්නා වූ පිරිසක් පමණයි.
ඕනික සතර පාරක්. ඉතින් අර චක්කුපාලහාමුදුරුවෝ රහත් කියලා හැමදෙනාම දන්නේ නැහැ. ඒකත් උන්න බාණ්ඩවා කියලා වික්‍රමාංකරන් ඉපත් කරා. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අනේ රහත් වෙනවා සමගම ඇස් දෙක මන්ද වුණේ ඇයි? භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා මහණනි එය සසර ගමනේ විපාක දෙමින් එනවා එක්තරා ආත්ම භාවයක කරපු අකුසල ධර්මයක්. මොකද්ද? මේ චක්කුපාල මහරහතන් වහන්සේ එක්තරා ආත්ම භාවයක දක්ෂ වෛද්‍යවරයෙක්. දක්ෂ වෛද්‍යවරයෙක්. සතිඤ්ඤා දාන්න දැන් කාලේ හරි නැලවිලි ගියා කියන දැන් කාලේ හරි. එතකොට එක්තරා ආත්ම භාවයක දක්ෂ වෛද්‍යවරයෙක් මේ චක්කුපාල මහරහතන් වහන්සේ. මේ දක්ෂ වෛද්‍යවරට හම්බ වෙනවා එක්තරා කාන්තාවක් ඇස් දෙකම අන්ධයි. චක්කු දුබ්බලෝ ඇස් දෙක අන්ධයි. ඇස් දෙක අන්ධ කාන්තාවක් හම්බ වෙනවා. ඒ ඇස් දෙක අන්ධ කාන්තාවට කියනවා මම ඔයාගේ ඇස් දෙක සුව කරලා දෙන්නම්. සුව කරලා දුන්නොත් ඔයා මට මොනවද දෙන්නේ කියලා. ගෑනට දෙක් කියන්නේ වටිනා සම්පතක් නේ. ගෑනු කෙනා කිව්වා අනේ වෛද්‍යතුමනි මගේ ඇස් දෙක සුව කරලා දුන්නොත් මමයි මගේ දරුවෝයි ඔයාගේ නිවසට ඇවිල්ලා වැඩකාරකම් කරනවා කිව්වා. මම ඇස් දෙක සුව කරන්න කියලා බෙහෙත් යාව සුව කරා. මාත් දෙතුන්ගේ අය තීම් බලනවා ඇස් දෙක සුව වෙලා කියලා. ගෑනු කෙනා දකින්නවා ඈත ඉඳන් අර වෛද්‍යවරයා තමන්ගේ නිවසට එන ඇස් දෙක සුව වෙලා කියලා බලනවා. ගොතාගත්ත ගෑනු කෙනා බොරුවා. ඔන්න වෛද්‍යවරයාගේ දෙත්තා ඇහුවා ඇස් දෙක දැන් සුවයිද? අනේ වෛද්‍යතුමනි ඔයා මට බෙහෙත් කරන්න කලින් ටිකක් හරි මගේ ඇස් දෙක දෙනුණා. දැන් ඒ ටිකවත් පේන්නේ. දැන් අර වෛද්‍යවරයා නිකම් කෙනෙක් නෙවෙයි දක්ෂ වෛද්‍යවරයෙක්. ගෑනු කෙනාගේ බොරුව දැනගත්තා. ඉන්න මම වැඩක් කරන්න කියලා බලරේ. ඉන්න මම ඔයාට ඇස් දෙක සම්පූර්ණයෙන් සුව කරනවා. කියලා ගත්ත බෙහෙත් ටික. බෙහෙත් ටිකක් අරගෙන විෂ කලවම් කළා. විෂ කලවම් කළා ඇස් දෙකේ ගෑස් දෙක අන්ධ වෙනවා. අන්න බලන්න. ඒ වෛද්‍යවරයා පවිත්‍ර සිතෙන් කරපු ඒ ක්‍රියාව නින්දායි සතර ගමනේ ඇස් දෙක අන්ධ වුණා. මේ ලෝක ධාතුවේ සතර ගමනේ අවසන් උප්පත්තිය රහත් භාවයේ ලබනු ඇස් දෙක අන්ධ වුණා. අන්න බලන්න. න අන්තලික්කේ අහසේ ජීවත්වවත් කරපු අකුසල ධර්මයන්ගෙන් ගැලවෙන්න පුළුවන්ද? නෑ. සමුද්‍ර මැද්දේ මහා සාගරයේ මැද ජීවත්වවත් කරපු අකුසල ධර්මයන් වලින් ගැලවෙන්න බෑ. උගත් නෝගත් දුප්පත් තෝටල් කාල ලාබාල මාළු වැඩිහිටි ගිහි පැවිදි ඔය කාටත් කර්මය සහ කර්මඵලයේ පොදුයි. කරපු අකුසල ධර්මයන් ඒකාන්තයෙන් විපාක දෙනවා. මොකක් වගේද? සත්තං වරහතෝ පදං නවයායන යන දන කරත්තේ රෝදේ කරවි පිටිපස්සෙන් එනවා වගේ අපි සසරේ කරපු විපාක ධර්මයන් වල අකුසල ධර්මයන් වල විපාක සසරේ මේ ගියත් පිටිපස්සෙන් විපාක දෙනවා. චක්කුපාල මහරහතන් වහන්සේ ආත්මික කරපු අකුසල විපාකේ රහත්තුමා භාවයේ විපාක දුන්නා. අන්න ඒකයි කියන්නේ සිත කය වචනය පින්වතුනි වැඩි හරියක් නැමෙන්නේ අකුසල කරන්න නෙවෙයි. හැබැයි අපි දක්ෂ වෙන්න ඕනේ වැඩි හරියක් අකුසල කරන්න නැමෙන්නා සිත කය වචනය කුසල කරන්න නවාගන්න. ඒක දක්ෂභාවය පාත් කරගන්න ඕනේ. හැකියාව ප්‍රඥාවන්ත භාවයෙන් කටයුතු කරන්න ඕනේ. ඔන්න හැම දෙයකම මුල් වෙන්නේ මොකද්ද? දැන් අපි ඉන්නවනේ ක්‍රියා කර්මය කියලා කියනවා මොකද්ද? අයියෙන් කියන්නේ නැහැ. ඇහෙන්නේ කර්මය කියලා කියන්නේ? කර්මය. කර්මය කියන්නේ මොකද්ද මේ? සාමාන්‍ය වචනේ කියන්නේ කර්මය කියන්නේ මොකද්ද? ක්‍රියාව.
ඒ ක්‍රියාව යහපත් ක්‍රියාවක්ද අයහපත් ක්‍රියාවක්ද නැත්නම් අකුසල කර්මයක්ද කුසල කර්මයක්ද කියලා ස්ථිර වෙන්නේ මොන දේ පදනම් කරගෙනද? සිතේ සිතුවිලි ස්වභාවය පදනම් කරගෙන. දැන් මොන මම පින්වතුන්ට කියනවා හයියෙන් ආන දෙයට උත්තර දෙන්න. නැත්තම් ඒක කැටයි කියලා කියනවා. දැන් මම මේක පින්වතුන්ට කියන්නේ යහපත් සිතුවිල්ලකින් අයහපත් සිතුවිල්ලකින්ද? යහපත් සිතුවිල්ලකින්. සරල පොඩක් කියවල යහපත් සිතුවිල්ලකින්. ඒක අකුසලයක්ද කුසලයක්ද? ඒ අකුසලයක් වෙනවද ඒක? ඒක අකුසලයක් වෙන්නේ නැහැ. ඇයි මම කියන්නේ මේ ධර්මයේ බලද තියාගන්න ලේසියෙන් ඉඳලා කියන්නේ. අන්න එතකොට සිතේ ස්වභාවය අනුවයි මේක අකුසලයක්ද කුසලයක්ද කියලා බෙදෙන්නේ. දැන් මොන වෛද්‍යවරයෙක් ඉන්නා මේ වෛද්‍යවරයා ඔපරේෂන් එකක් කරන්න. ශල්‍ය කර්මයක් කරන්න රෝගියාගේ පපුව පිහියක් කරන් බලනවා. ඒ වෛද්‍යවරයා පවිතු සිතකින් දේව කරේ ප්‍රසන්න සිතකින්ද? නැත්නම් යහපත් සිතකින් අයහපත් සිතකින්ද? යහපත් සිතකින්. එහෙනම් මේ අකුසලයක්ද කුසලයක්ද? එයාගෙනාගේ ජීවිතය ආරක්ෂා කරගන්න. ඖෂධ කරන්න. දැන් මොන තව කෙනෙක් ඉන්නවා පවිතු සිතකින් නැත්නම් ගෙදර තියෙන හොරකම් කරන්න බෙල්ල කපනවා. ඒක කරේ කුසල යහපත් සිතුවිල්ලකින්ද අයහපත් සිතුවිල්ලකින්ද? අයහපත් සිතුවිල්ලකින්. ඒක අකුසලයක්ද එනම් කුසලයක්ද? අකුසලයක්. එනම් යම් කර්මයක් මේක අකුසලයක්ද කුසලයක්ද කියලා ඒක අභිමතයකටපත් වෙන්නේ සම්මතයකටපත් වෙන්නේ මොකක් පදනම් කරගෙනද එහෙනම්? සිතේ ස්වභාවය පදනම් කරගෙන. නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් පවිතු පාපතර සිතකින් වාසතිවා කරෝතිවා යම් දෙයක් කිව්වාද යම් දෙයක් කරාද ඒක මොකද්ද? අකුසලයක්. පවිතු සිතකින් කියන දේවල් කරන දේවල් මොන දේවල්ද? අකුසල කර්මයක්. පසන්නේන ප්‍රසන්න සිතකින් යහපත් සිතකින් පුණ්‍යවන්ත සිතකින් කරන කියන දේවල් මොනවද? කුසල කර්ම. එහෙනම් හැම දෙයකම මුල් වෙන්නේ මොකක්ද? අපේ සිත. අපේ සිත තමයි හැම දෙයකම මුල් වෙන්නේ. එහෙනම් අර දක්ෂ වෛද්‍යවරයා ගැහැණු කෙනාගේ ඇස් දෙකේ බෙහෙත් ගෑවේ මොන සිතක් තියාගෙනද? පවිතු සිතක්. පවිතු සිතකින් අර බෙහෙත් ගෑම නැමැති ක්‍රියාව කර්මයේ සිද්ධ කළා නම් ඒ අකුසලයක්ද කුසලයක්ද? අකුසලයක්. වැටුණාද? එහෙනම් පිටුනේ අපි යම් අකුසලයක් කළොත් ඒ විපාක අපිට පස්සෙන් එනවා. කුසලද? ලෝක ඥානසංස අපිට සැප විපාක දෙන්නේ එනවා. එහෙනම් මොන කර්මයේ සහ කර්මඵලය ගැන මන අවබෝධය පිණිසයි මේ ධර්ම මාතෘකාව කරණ ධර්ම මාතෘකාව මම මාතෘකාව කරගත්තේ විදියට. පියවරට අවබෝධයකට යම් තාක්ෂණයට පැමිණෙන හැටි වෙන මාතෘකාවක් නෙවෙයි. එහෙනම් කියන්නේ පවිතුසිතකින් කරන කියන දේවල් අකුසල් ප්‍රසන්න සිතකින් කරන කියන දේවල් කුසල. එහෙනම් ධර්ම මාතෘකාවේ විස්තරය මොනවාද? අපි මොකද කරන්න ඕනේ? කුසල කරන්න මොකද කරන්නේ? කුසල කරන්න සම්බ පාපස්ස අකරණ කුසලස්ස උපසස්ස. දැන් කෙනෙකුගේ පෞපින් කියන්නේ කුසල් අකුසල් කියන්නේ දේවල් කියන්නේ. පෞපින් කියන්නේ කුසල් අකුසල් කියන්නේ දේවල් කියන්නේ. නැත්තම් එක් වර්ගයක් මත.
එක් වර්ගයක් මත අපි දන්නවා සමාන බජට් හැබැයි රොඩ පොඩ්ඩක් තියෙනවා නමුත් එතන අවසාන වෙලාවේදී එකක්ම තමයි කුසල ලකුසල මේ පෞද්ගල කියන්නේ. දැන් අපි මනසට කියන මන චිත්ත ආදී සමාන කොටස් තියෙනවා. අර කොටස් තියෙනවා. සමානවට තියෙනවා. පුංචි පුංචි වස්තුන් පවතිනවා. නමුත් එකම පාඩියක තමයි දෙක පවතින්නේ. එහෙනම් භාගතුන් දෙවියන් කරනවා සබ්බ පාපස්ස කරනවා. සියලු පව කරන එක අකර්මණ්‍ය කරන්න නවත්තන්න. දැන් කොච්චර පව කර පින්වඩ කරොත් ඒක ඵලයක් තියනවා කියන්නේ වැඩක් තියනවා කියන්නේ. දැන් මොන මම කරන්න බදනවා. සතෙක් මරනවා ඊළඟට දානයක් දෙනවා. සතෙක් මරනවා දානයක් දෙනවා. එතන කිසි ප්‍රායෝගික මට්ටමක් තියෙනවද? පාප කරනවා පිනක් කරනවා පාප කරනවා පිනක් කරනවා මොනවද ඒක? ඒකෙන්ද මුලින්ම සබ්බ පාපස්ස අකරණං සියලු පව් වල අකර්මණ්‍ය කරන්ද සියලු පව් වල කරනවත්තන්න පව් වල කරනවත්තලා මොකද වැඩිමේ ලාභය ඵලයක් පවතිනවා. දෙවෙනි කුසල සම්පදා කුසල දහම් වඩන්න. එතකොට මේ පින් පව් කුසල දහම් මේ ඔක්කොම දොරටු තුනකින් තමයි සිද්ධ වෙන්නේ. දොරටු තුන මොකද්ද? සිත, කය, වචනය. සිතෙන් අකුසලුත් වෙනවා, කුසලුත් වෙනවා. කයෙන් අකුසලුත් වෙනවා, කුසලුත් වෙනවා. වචනයෙන් අකුසලුත් වෙනවා, වචනයෙන් කුසලුත් වෙනවා. හැබැයි ප්‍රඥාවන්තයා සිත, කය, වචනයෙන් අකුසල්ද කරන්නේ, කුසල්ද කරන්නේ? කුසල් කරන්නේ. අඥානවන්තයා සිත, කය, වචනයෙන් අකුසල්ද කරන්නේ, කුසල්ද කරන්නේ? අකුසල්ද කරන්නේ. එහෙනම් පිළිතුරේ උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගම්මාති පදාති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය. කරපු අකුසල ධර්ම තියෙනවානේ. අකුසල ධර්ම වතිනවා. ඒ අකුසල ධර්මයන් ප්‍රහාණය වෙන්න නැති වෙන්න වීර්ය වඩන්න ඕනේ. එහෙනම් ඔබ පින්වතුනි ප්‍රාණඝාතයක් කරා නම් එතෙන් සිට අබේදානයක් දෙන්න. හොරකම් කරා නම් එතෙන් සිට දන් දෙන්න. බොරු කියනවා නම් ඇත්තම කියන්න. අකුසල් යටිපත් වෙන්න, ප්‍රහාණය වෙන්න, හීන වෙන්න, විපාක හීන වෙන්න, අකුසල විපාක හීන වෙන්න, ප්‍රහාණය වෙන්න අපි වීරයවන්තව කටයුතු කරන්න ඕනේ. අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය. කවදාවත් කරලා නැති අකුසල නැද්ද? අම්මා මල්ල තියනවාද? තාත්තා මල්ල තියනවාද? නෑ. සංඝ ભેදය අමුල් බලනකො ඈ කඩ කරනකො සංඝ ભેදේ උපසම්පදානදී කිසිම අනුපසන්නේට සංඝ ભેදය කරන්න පුළුවන්ද? සංඝ ભેදය කරන්න බෑ. සංඝ ભેදය කළ හැක්කේ විනයානුකූල අධිශීල සංඛ්‍යාත උපසම්පදා භික්ෂුන් වහන්සේලාට හැර උපසම්පදා නැති අනුපසන්න සාමණේර සාමණේයි උපාසක වාසිකා කාටවත් සංඝ ભેදය කරන්න පුළුවන්ද? බැහැ. හැබැයි දැන් ඔන්න මේ ගමේ ගායක මාතේ මේ ගමේ හාමුදුරුවෝ අල්ලපු ගමේ හාමුදුරුවෝ කොටවලා තරහ කරනවා. එහෙම කරන්න බැයිද? ඒක සංඝ ભેදේ නෙවෙයි, සංඝ රාජී. මොකද
සංග්‍රහදී ඒකේ විපාක වෙනම නවතිනවා. විශ්වාස අතර ભેද බිඳ කිරීම. ඒකේ වෙන විපාක වෙන පවතින සංඝ ભેදයේ කියන ආනන්තරීය පාප කර්මය උපසම්පදා නැති කිසිම අනුපසන්න කෙනෙක්ට කරන්න බෑ. එතකොට පින්වතුන් ලෝහිත උත්පාද කර්මය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ දේශනෙදීම ඒක දැනට එකම වතාවයි සිද්ධ වෙලා තියෙන්නේ දේවදත්ත හාමුදුරුවෝ කරපු කර්මය. සංඝ ભેදයක් දැනට ලිඛිතව වාර්තාගත කියන්නේ අන්තර්ගතව එකට එක අවස්ථාවයි වෙලා කියනවාද ඒකත් දේවදත්ත හාමුදුරුවෝ තමයි කරේ. ලෝහිත උත්පාද කර්මයේවත් වාර්තික මහත්මයාගේ දේශරීමේ කියන කර්මය කරේ එක වෙන අවස්ථාවක් ඒකේ තෝද දේවදත්ත හාමුදුරුවෝ. එතකොට පින්වතුන් රහතන් වහන්සේලා ඝාතනය කළා තියෙනවද? ඒක මොකද නෑ. හිතාමතා සත්තු මරලා තියෙනවද? කරන දෙයක් නෙන්න පුළුවන්. හිතාමතා මරණ කරන දෙයක් තියෙනවද? එහෙම ගන්න ඉන්න පුළුවන්. එහෙනම් පින්වතුනි අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය කවදාවත් කරන්න නැති අකුසල ධර්මයන් ඉදිරියට කරන්න නැතුව ඉන්න වීරයවන්ත වෙන්න. සතර සම්‍යක් ප්‍රදාන වීරයන්ත. අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය කවදාවත් කරලා නැති කුසල ධර්මයන් කරන්න වීරයවන්ත වෙන්න. කවදාවත් ඔබ කරන දේ පින්කම් කියලා නම් ඔබ කරන්න වීරයවන්ත වෙන්න. උප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය මම ওই පින්කම කරලා දිනා හිතන්නේ නැහැ කියලා අතාරින්න එපා. කරපු පින්කම් නැවත කරන්න. බල්ලෙක්ට බත් හැන්දක් දුන්නා නම් මම ඔය පින්කම කරලා තියෙන අය කරන්නේ නැහැ කියලා නවත්තන්න නෙමෙයි හපන්කම නැවත කරන්න. අන්න ඔය හතරට කියන මොකද්ද? සතර සම්‍යක් ප්‍රදාන වීරය. මොකද්ද? කරපු අකුසල් ප්‍රහාණය කිරීම, නොකරපු අකුසල් නොකර ඉන්න වීරිය දැක්වීම, නොකරපු කුසල් කොහොමද කරන්න වීරිය දැක්වීම, කරපු කුසල් නැවත කරන්න වීරයවන්තභාවය දැක්වීම. ඔන්න ඔය හතරට වීරයවන්තභාවය දක්වන්න ඕනේ සම්මා වායාම කියන ආරේ මාර්ගයේ විස්තර වෙන සතර සම්‍යක් ප්‍රදාන වීරය අහන්න. එහෙනම් පින්වත්නි ඔබ උත්සාහවන්ත වෙන්න වීරයවන්ත වෙන්න හිත කය වචනේ මොන කරන්නද? කුසල් දහම් කරන්න දැඩි වීරයවන්ත භාවය උත්සාහවන්ත භාවයක් පවත්වාගෙන අප්‍රමාදීව කටයුතු කරත්වා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ ධර්මය කර්මයේ කර්ම ඵලය මනාව අවබෝධයෙන් සම්මතකා සම්මාදිට්ඨියට ඇතුළත්ව කටයුතු කරත්වා අවබෝධයෙන් කටයුතු කරත්වා අන්තවතේ අසුතං සුනා එකින් කවදාවත් අහලා නැති එක බණ පදයක් කර ශ්‍රවණය කරේ නැද්ද? ශ්‍රවණය කරන්නේ පින්වතුන් සුතං පරියෝදපේති කලින් ශ්‍රවණය කරලා තියෙන ධර්මයක් මේ අවස්ථාවේ ශ්‍රවණය කරන්න ලැබුණේ නැද්ද? ශ්‍රවණය කරලා කලින් කාලේ බලපදයක් ලෞතර ධර්මය නැවත ශ්‍රවණය කරන්න ලැබුණා. ඒකේ මොකක්ද කියන ලාභය? ඒ ධර්මය නැවත තමන්ගේ අවබෝධය තුළ වර්ධනය කරගන්න පුළුවන්. නැවත ශ්‍රවණය කරන ධර්මයක් ශ්‍රවණය කිරීමෙන්. එහෙනම් ඒ ආකාරයෙන් බලද්දී මනා ලාභයක් ලැබෙන විපාක අනුසත් ධර්මයන් ගෙනෙන්නා වූ කීකමක් තමයි සම්බ දානං ධම්ම දානං දිනාති. සියලු දානයන් අතර ධර්ම දානයක් දෙනවා. දැන් මොන කෙනෙක්ද කියනවා ස්වාමීන් වහන්සේ මම පෘථග්ජන භික්ෂුව වහන්සේලා ලක්ෂයක් නම පුදසා චීවර ලක්ෂයක් පූජා කරනවා. ඒ ආනිසංස වැඩි ධර්ම දානයන් සම්පූර්ණ වැඩි. ධර්ම දානයන් සතු වැඩි. රහතන් වහන්සේලා පසේ බුදු වහන්සේලා ලක්ෂයක් නම පුදසා චීවර ලක්ෂයක් පූජා කරනවා. ඒ ආනිසංස වැඩි ධර්ම දානයන් සම්පූර්ණ වැඩි. ධර්ම දානයන් සම්පූර්ණ ප්‍රබලයි. ආම්දුරේ මම කටින මහා පූජාවක් කරනවා. ඒ පින්කමේ ආනිසංස වැඩි ධර්ම දානයන් සම්පූර්ණ වැඩි. ධර්ම දානයන් සත්‍යයන් වැඩි. කටින මහා පින්කමක මන විශේෂ වූ විශේෂත්වයන් පවතිනවා. නමුත්
ධර්ම දානමය පින්කම කියන්නේ සියලු දානයන් අතර ප්‍රබලත්වය කරා යනා වූ පින්කම. දැන් මොන එක්කෙනෙක්ට තියෙන මුදල් කීපයක්. ඒ ටිකින් සාංගික දානයක් නැත්නම් සාංගික දානයක් පවත්වන්න පුළුවන් එක්ක ධර්ම දානයක්. දෙකම කරන්න පුළුවන්ද? දෙකම කරන්න බෑ. එක්ක සාංගික දානයක් පවත්වන්න ඒ මුදල් ටික ඇති නැත්නම් ධර්ම දානයක් කරන්න ඒ මුදල් ටික ඇති. ප්‍රඥාවන්තයා මොන පින්කමද තෝරගන්නේ ඒ මුදල් වලින් කරන්නේ? ධර්ම දානය. ධර්ම දානයයි පින්වතුනි මෙතන උතුම් වෙන්නේ අයාලේ යන්නා වූ මොම යන්නා වූ ජීවිතයක් නිවැරදි මාර්ගයට යොමු කරන්නා වූ ධර්මයේ දානයක් වශයෙන් දන් දීම හැර සමහර දානයක් මේ ලෝකේ උසස්කොට තියනවාද? නැහැ. අපේ ප්‍රධාන ඒකායන අරමුණව නිවන් මාර්ගයේ පසක් කර ගැනීමේ පිළිවෙත් දක්වන්නා වූ මේ තථාගත ධර්මය දානයක් වශයෙන් අනිත් අයට ශ්‍රවණය කිරීමේ ඉඩප්‍රත්‍ය සකසා දීම තරම් මේ වගේ ධර්ම දානයේ පින්කම හැර තවත් පින්කමක් තියනවාද? උසස් වෙන්නේ නැහැ. ඒක නගිනෝතුනි අවබෝධයෙන් යුක්තව කටයුතු කරත්වා. එනම් අදවදී උතුම් සම්හම් දේශනාව ශ්‍රවණය කිරීමේ බොහෝ දාම් දේශනාවන් ශ්‍රවණය කරන කෙතුණා. ඒ උතුම් ලෝතර ධර්මයන් ශ්‍රවණය කිරීමේ ජනිත වන්නා පින් අනන්තයි අප්‍රමාණයි. මේ උතුම් සදාම් දේශනාව සිද්ධ කරන්නේ ගෞරවනීය විහාරාධිපති පඬිත මහා ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයන් දරන පින්වත් එච්.පී. සුරංග කෝලිතහා දෙවිනි මෞසිකායන පින්වත් පිරිස පුණ්‍යානුමෝදනාව මීට වසර 13කට පෙර මේ පොළොවේගේ පින්වත් එච්.පී. විජේකෝන් බණ්ඩා ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරන්න. පින්වත් මීට වසර 16කට පෙර මේ පොළොවේගේ පින්වත් ඒ.පී. ජනක පියාණන්ට ආදරණීය පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්න. පින්වත් ඒ.පී. නිල් පෙරේරා සමගදා ප්‍රමුඛ තාත්තට පින් අනුමෝදන් කරන්න. පින් බලාපොරොත්තුෙන් යම් ඥාතියෙක් පින් බලාපොරොත්තුෙන් කිවිත් ඒ සියලු ඥාතීහු මේ පින් අනුමෝදන් කරගනිත්වායි කියන චේතනාව ඇති. ඒ වගේම විහාරස්ථානයේ වැඩ වාසය කරන්නා වූ අතිගෞරවමාන පින්වත් මහා සංඝරත්නයේ ආශිර්වාද කරන්ද ජීවත් සිටිනා ආදරණීය මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්ද මේ මහානීය පදම් දේශනාවේ අනුග්‍රහයන් දක්වනවා. ඒ වගේම හේවිත සදා අනුග්‍රහය දක්වන්නේ පින්වත් ජී.එම්.ජී. ලිහිණි අක්කරා මහත්මිය දේවතුමෝ ශබ්ද පූජාවන්ට තමන්ගේ වැතිබර දායකත්වය පවත්වනවා. ඒ වගේම සැලපිලි කටයුතු සඳහා අනුග්‍රහයන් දක්වන්නේ ඉතාලියේ පදිංචි මාලනී වර්ණලතා මහත්මිය. එවැනි දාම්පත්‍ය අනුග්‍රහය දක්වන්නේ පින්වත් පැතුම් කුමාර මහතා. පద్ම කුමාර මහතා ඇතුළු බෞලේ සමිතින් නීතිය එම්.ඩී. සිරිල් ජයරත්න පියාණන්ට සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නේ දාසල වාස්තුවේදී මේ බොහෝ පින්වතුන් මේ ආකාරයෙන් හරි ලස්සනට මේ පින්කම සම්දානය කරමින් මේ මොකම්පුර පතුලොත්තර කෝසා මහානීය කුසලයක් රැස් කරගත්තා. සාදු සාදු මේ මහානීය පින්වා සම්බුද්ධ ශාසනය තුළ තින්නා වර්ණේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවියන්ට මේ ගියා වූ ඥාතීන්ට නම් සදාම් කළා වූද නම් සදාම් නොකළා වූද සියලු ඥාති වර්ගයේ ආශිර්වාදයේ මේ පින් අනුමෝදන් වෙත්තාට ජීවත් වාසය කරන්නා වූ ගෞරවනීය පඬිත් ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ පින්වත් ඔබ සැමට මේ පින් අනුමෝදන් වෙත්තා බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ මහා සංඝරත්නය විජයචී ජයචී මහා බෝධීන් වහන්සේගේ වාමනසේ දශිරාචී දාතුන් වහන්සේලාගේ ද්‍රෝණය පුතුන් වූ තරවජ ධාතුන් වහන්සේලා ජීවමාන ප්‍රාතිහාරයේ පානා වූ ස්වර්ණමාන මහා සෑරජානන් වහන්සේගේ තේජාන භාව බලයෙන් සිතක් වේවා ශාන්තියක් වේවා නිරෝගී චිරජීවනයේ ආයුරාෝග්‍ය සම්පත් ලැබේවා දරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා. මේ මහානීය පින්කම කිරීමෙන් ජනිත වන්නා වූ පින්වත් ඔබ සැමට
අප්‍රමාදීව නිවන් අවබෝධ කර ගැනීම පිණිස මේ සඳහන් දේශනාවේ අනුසන්තයන් අප්‍රමාදීව හේතු වේවා වාසනාව වේවා උතුම් නිවන් මඟට හේතු වේවා වාසනාව වේවා කිතා සාදුකාරයක් පවත්වමු